හයි සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ B කොටසේ පළවෙනි ගණන විදියට අපිට ලැබෙන භාග ගණන කියන්නේ ගොඩක් නංගිල මල්ලිලා දැනගෙන පටලවගෙන ලකුණු අඩු කරගන්න ගණනක්. ඉතින් මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ගණන් ලේසියෙන්ම පටලව ගන්න නැතුව හදන්න කියලා. හරි අපි මේක පාස් පේපර්ස් ගණන් දෙකක් ඔස්සේ සාකච්ඡා කරමු. මං කියලා දෙන්නම් කොහොමද පටලව ගන්න නැතුව මේ ගණන් හදන්න කියලා. හරි. කාණුවක මුළු දිගෙන් මේක 2019 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ආපු භාග ගණන. කාණුවක මුළු දිගෙන් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනේදී කපන ලදී. හරි. මම ඔයාලට යෝජනා කරන්නේ ඔයාලා මෙන්න මේ විදිහේ පොඩි ස්ට්‍රක්චර් එකක් ගහගන්න. කොහොමද කරන්නේ? මුලින්ම කාණුවක මුළු දිග. කාණුවක මුළු දිග තමයි අපේ ස්ට්‍රක්චර් එකේ උඩටම එන්නේ. කාණුවේ මුළු දිග. ඒක ලිව්වත් කමක් නැහැ නැතත් කමක් නැහැ. ඊට පස්සේ කාණුවක මුළු දිගෙන් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපනවලු. එතකොට ඒ භාගය මම ලියා ගන්නවා මෙන්න මේ විදියට. 15න් 7ක් කපනවා පළමු දිනේ. හරි. ඊට පස්සේ කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක්. අන්න ගොඩක් අය පටලව ගන්න තැන. ඉතිරි දිගෙන් 4න් එකක් කිව්වම මේ 4න් එක කියන්නේ කාණුවේ මුළු දිගෙන් නෙවෙයි. තේරුණාද? කාණුවේ මුළු දිගෙන් නෙවෙයි මේ කියන්නේ ඉතිරි දිගෙන්. හරි. එහෙනම් අපි මෙතන ඉතිරි දිග කියලා වෙනම කොටසක් දානවා. ඉතිරි දිගෙන් 4න් එකක්. අන්න ඉතිරි දිගෙන් දැන් අපිට දාන්න පුළුවන් 4න් එකක් දෙවන දිනය. හරි. අපි බලමු ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා. පළමු දිනේ අවසානයේ කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද? හරි. දැන් එතකොට කාණුවේ මුළු දිග 15න් 7යි. ඒ කියන්නේ ඉතිරි දිග තව කොච්චර ඉතුරු වෙනවද? 15න් 8ක් ඉතුරු වෙන්න ඕන. මතක තියාගන්න මෙන්න මේ විදියට එක තැනකින් බෙදෙන වෙලාවට භාග දෙකක් හරි කිහිපයක් හරි තියෙනම් ඒ භාගවල එකතුව හැම වෙලාවෙම එකක් වෙන්න යනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මොකක් හරි තැනක මේ විදියට අතු බෙදිලා තියෙනවා කියලා. 3ක් බෙදිලා තියෙනවා කියලා. මේ තුනේ තියෙන භාගවල එකතුව අනිවාර්යෙන්ම එකක් වෙන්න ඕන. හරි. ඒක මතක තියාගන්න. දැන් එතකොට මෙතන 15න් 7යි නම් 15න් 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 7ක් අඩු කරාම අපිට එනවා ඊතව ඉතුරු වෙලා තියෙනවා කියලා 15න් 8ක්. හරි. ඊළඟට එතකොට පළවෙනි එකට උත්තරේ 15න් 8යි. දෙවෙනි එක. දෙවන දිනේ කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් කපනු ලැබුවේද? එතකොට දෙවන දිනේ ඉතිරි දිගෙන් 4 එකක් නේ කැපුවේ. ඔන්න දැන් හරිම ලේසි වැඩේ කරන්න අපි ස්ට්‍රක්චර් එක ගහගෙන ඉන්නව නම් මට කරන්න තියෙන්නේ දැන් කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක්ද කියලා හොයන්න ඕන. කාණුවේ මුළු දිගෙන් පටන් ගන්නවා දෙවන දිනේ වෙනකන් හොයාගෙන යනවා. ඒ හොයාගෙන යනකොට මට හම්බ වෙන භාග මම ලියලා ගුණ කරනවා. එතකොට මට මුළු දිගෙන් කොපමණ ප්‍රමාණයක් දෙවන දිනේ කැපුවද කියලා හම්බ වෙනවා. හරි. අපි බලමු. එතකොට දැන් ඔන්න කාණුවේ මුළු දිගෙන් පටන් ගත්තා. ඉතිරි දිනේට එනකොට මට හම්බුණා 15න් 8. ඒක ගුණ කරනවා 15න් 8. තව හම්බ වෙනවා දෙවන දිනේට එනකොට මට හම්බ වෙනවා 4න් 1. ඔන්න එතකොට උත්තරේ හම්බ වෙනවා 8ට 4 ඒවා 2යි. උත්තරේ එනවා 15න් 2යි කියලා. හරි. ඊළඟට කාණුවේ මුළු දිගෙන් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබිනි. කාණුවේ මුළු දිග සොයන්න. හරි. දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් තව ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය. ඉතිරිය. එතකොට මෙතන දැන් 4න් 1 නම් මෙතන 4න් 3ක් වෙනවා. හරි. හරි. දැන් අහලා තියෙන්නේ කාණුවේ මුළු දිගෙන් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසානයේ වන විට කැපීමට ඉතිරිව තිබී. හරි. මුලින් අපි හොයාගන්න ඕන මෙන්න මේ මීටර් 600 කියන්නේ භාගයක් විදියට කීයද කියලා. ඒක මට හොයාගන්න පුළුවන් අර විදියටම මම කාණුවේ මුළු දිගෙන් පටන් ගන්නවා
හම්බ වෙන භාග ගුණ කරනවා. එතකොට මට ගුණ කරන්න හම්බ වෙන්නේ 15න් 8යි. ඉතිරියට යනකොට තව හම්බ වෙනවා 4න් 3ක්. එතකොට මට උත්තරේ හම්බ වෙනවා. මට තව ඉතුරු වෙනවා තියෙනවා 15න් 6ක් කපන්න. එතකොට ඒ 15න් 6 තමයි මීටර් 600ක් කියලා කිව්වේ. මුළු දිග මම ලියා ගන්නම් L කියලා. එතකොට L ගුණ කිරීම 15න් 6 සමාන වෙනවා මීටර් 600ට. දැන් මට හොයන්න තියෙන්නේ මුළු දිග, ඒ කියන්නේ L. එතකොට මට 6න් බෙදන්න පුළුවන්. මේ පැත්තේ 100ක් වෙනවා. 15 හරස් ගුණිත් දැම්මට පස්සේ උත්තරේ එනවා මීටර් 1500යි නැත්තම් කිලෝමීටර් 1.5යි කියලා. 4. කානුවේ ඉතිරි මීටර් 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ යයි ඇස්තිමේන්තු කර ඇත. හරි. මේ තියෙන මිනිස් දින ගණන්. අනුලෝම සමානුපාත. එතකොට මීදී මිනිස් දින. බලමු මීටර් 600 කියන්නේ මිනිස් දින කොච්චරක්ද කියලා. මිනිස්සු 4 දෙනෙක් දින 3ක් කපනවා. ඒ කියන්නේ මෙන්න මේ මීටර් 600 කානුවේ මීටර් 600 සමාන වෙනවා මිනිස් දින 12කට. මිනිස් දින 12ක් තමයි කානුවේ ඉතිරි මීටර් 600 කපන්න වැය වෙන කාර්යය. එතකොට අපිට කියලා තියෙනවා දින දෙකකදී කපන්න. එතකොට දැන් දින 3න් තියෙන්නේ දින දෙකකදී කපන්න නම් මිනිස් දින 12ම දින දෙකකදී කපන්න නම් දැන් එතකොට අපි හොයනවා මිනිස්සු ගුණ කිරීම දිනනේ මිනිස් දින වෙන්නේ. එතකොට x ගුණ කිරීම 2 සමානයි 12 වෙන්න ඕන. ඒ කියන්නේ x සමානයි 6ක් වෙන්න ඕන. එතකොට මිනිස්සු යොදවන්න ඕන 6 දෙනෙක්. දින දෙකකදී කපන්න නම් මිනිස්සු 6 දෙනෙක් යොදවන්න ඕන. ස්ට්‍රක්චර් එකක් ගොඩනගලා ගන්න හදන එක හරිම ලේසි, නිරවුල්. ඒ කියන්නේ පැටලෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. හරි. ඊළඟට අපි යමු 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ආපු ගණනට. ධාරිතාව ලීටර් 5ක් වන වාජනයක් පැණිබීම වර්ගයකින් සම්පූර්ණයෙන්ම පුරවා තිබෙනවා. එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදී. හරි. අපි යමු 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ආපු ගණනට. ධාරිතාව ලීටර් 5ක් වන වාජනයක් පැණිබීම වර්ගයකින් සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවලු. එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදී. 10න් 3ක් තමයි සංග්‍රහ කිරීම සඳහා යොදාගන්නේ. 10න් 3ක් සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය වාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද? එතකොට 10න් 7යි. ඒක නම් හරිම ලේසියිනේ. අපිට කෙලින්ම උත්තර ලියන්න පුළුවන් 10න් 7ක්. හරි. ඊළඟට බලමු. වාජනයේ ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයකට වත් කරනවලු. එතකොට දැන් මෙන්න ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය ඕකෙන් තමයි දැන් 7න් 5ක් ඉතිරි වෙලා තියෙන එකෙන් 7න් 5ක් බෝතලයකට වත් කරනවා. බෝතලය. ඉන්පසු වාජනයේ ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය වාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද? අපි හොයන්න ඕන මෙන්න මේ ඉතිරි කියන ප්‍රමාණය. අපි මෙතන එතකොට 7න් 5 නම් මෙතන 7න් 2යි. දැන් අපි මෙතනින් පටන් අරගෙන මෙන්න මේ ඉතිරි කියන එක හොයාගෙන යන ගමන් අපිට හම්බ වෙන භාග ගුණ කරනවා. එතකොට අපිට උත්තරේ හම්බ වෙනවා. එතකොට මෙතෙන්දී අපිට හම්බ වෙනවා 10න් 7ක්. තව හම්බ වෙනවා 7න් 2ක්. 7ට 7 කැපුණා. උත්තර එනවා 10න් 2යි කියලා. දැන්නෙම වාජනයේ අඩංගු වන පැණිබීම ප්‍රමාණය වාජනීය ධාරිතාවෙන් හරි අඩක් වන තෙක් වාජනයට තව පැණිබීම වත් කරන ලදී. එසේ වාජනයට වත් කරන ලද පැණිබීම ප්‍රමාණය ලීටර් වලින් දක්වන්න. හරි. මුලින්ම අපි ඒක භාගයක් විදිහට හොයාගමුකෝ. දැනට තියෙනව එතකොට කොච්චර ප්‍රමාණයක්ද? 10න් 2ක් කියන්නේ 5න් 1ක්. වාජනීය ධාරිතාවෙන් හරි අඩක් වෙන තෙක් වාජනයට තව පැණිබීම වත් කරනවා කියන්නේ කොච්චර පැණිබීම වත් කරනවද? මේක 10 හරයක් විදිහට තියන ලියා ගන්නවා. ඒක ලේසියිනේ. හරි. එතකොට වාජනීය ධාරිතාවෙන් හරි අඩක් වෙන තෙක් තමයි වාජනයට වත් කරන්නේ. ඒ කියන්නේ 10න් 5ක් වෙනකන් වත් කරනවා
දැනට තියෙන්නේ 10න් 2යි. එතකොට පිටතින් වක් කරලා තියෙනවා පැනවීම 10න් 3ක්. වත් කරන ලද පැනවීම ප්‍රමාණය තමයි අහන්නේ. අපි දන්නවා ධාරිතාව ලීටර් 5යි. වාජනයේ ධාරිතාව C නම් C සමාන වෙනවා ලීටර් 5කට. අපිට හොයන්න තියෙන්නේ 10න් 3ක්. එතකොට 10න් 3යි C සමාන වෙනවා 5 ගුණ කිරීම 10න් 3ට. එතකොට උත්තරේ එනවා ලීටර් 1.5යි කියලා. හරි. උන් අපිට උත්තරය ආවා. ඉතින් මං හිතනවා දැන් මේ ගණනේදී නම් ඇත්තටම මේක ටිකක් සරල ගණනක්. හැබැයි ටිකක් සංකීර්ණ ගණන් වලදී මේ ක්‍රමය භාවිතා කිරීම ඔයාලට වඩා නිවැරදිව පහසුවෙන් ගණන හදන්න උදව් වේවි කියලා. ඉතින් thank you ඔද මාත් එක්ක යුතුනාට. ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න. තව වීඩියෝ එකකින් සෙට්